එක අම්මා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කළා. ඒ අම්මගේ පුතා හිරේ දුවගේ පවුල කැඩිලා. ඊට පස්සේ තාත්තට අංශභාගය හැදිලා. අම්මට පිළිකාවක්. බෙහෙත් නැති තැන ගේ උකස් තියලා. ඒ ගෙහි උකස් තියන්ට යන ගමන් තමයි අඬාගෙන ඇවිල්ලා ওই දුක් ගැනවිල්ල කිව්වේ. මගේ හිතට එකපාරම ආව එකට හේතුව විදිහට ඒ පවුලට ශාපයක් වැදිලා කියලා. පවුලට ශාපයක් වැදිලා කියලා. ඊට පස්සේ අනුරාධපුර පැත්තේ එක අම්මා කෙනෙක් ඉන්නවා. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. දරුවෝ 5 දෙනාම රෝදපුටුවෙන් යන්නේ අංශභාගය. දරුවෝ 5 දෙනාම. අම්මට වයස අවුරුදු 75යි. මිනිස්සෙක් නැහැ. අවුරුදු 75 අම්මා තමයි ඔක්කොම ටික බලන්නේ. උට ඒ පවුලටත් මොකද්ද වෙලා? කරන කිසි දෙයක් හරියන්නේ නැත්තම් අත ගහන වැඩේ පස්සට යනවා නම් අසාර්ථකයි නම් කරදර එක පිට එක එනවා නම් ඒ පවුලට ශාපයක් වැදිලා වගේ. ඒ ශාපේ කියන වචනේ ඉන්දියාවේ තියෙනවා. ලංකාවේ ශාපේ කියන වචනේ ව්‍යවහාර වෙන්නේ නැහැ. ඒ ලංකාවේ ශාපේ කියන වචනේට මිනිස්සු පාවිච්චි කරන වචනේ තමයි හුනියන් වැදිලා කියලා. ඒකට සාමාන්‍යයෙන් හුනියමක් අනවින කොඩි වින වැදෙනවා කියලා එක්කුත් තියෙනවා. ඒවා දෙහි පුහුල් වලින් කපන්න පුළුවන්. දැන් මම අද මේ කියන මේ පවුල් පාරට වැටෙන තැනට කටයුතු යෙදෙන මේ මං අද කතා කරන මේ දේශනාව ඒක දෙහි පුහුල් වලින් කපලා ඒව අයින් කරන්න බෑ. ඉතින් ওই වගේ සිද්ධි කිහිපයක් එක පිට ඇවිල්ලා මං කල්පනා කළා මේ මිනිසුන්ගේ ජීවිතවලට සාප වෙදිලා වගේ. කිසි දෙයක් මිනිසුන්ට හරියන්නේ නැහැ. මෝනු එල්ලිලා තියෙන්නේ. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් එනවා. ඊළඟට ළමා ලපටිත් ඔළුව මොකද්ද වෙලා තරුණ ළමයින්ගේ. බණක් ඇහුවත් අහන වෙලාවට සැනසීමක් එනවා. ඒ බණ ඉවර වෙලා ආයෙ නැගිට ගමන් ආයෙ පරණ තැනටම කැරකිලා යනවා. එතකොට මේ ළමයිටත් මොකද්ද ශාපයක් වගේ වෙදිලා තියෙනවා. කියලා දැන් ඕකත් හිතාගෙන ඇයි දන්නේ නැහැ මේකට හේතු. මොකද්ද දන්නේ නැහැ මේකට හේතු. කියලා හිතා මම කුටියට ආපු වෙලාවේ මං කුටි බණ පොතක් බල හිටියේ සූත්‍ර පොත. මං ඉතින් සූත්‍ර පොත බලන්න සූත්‍ර පොත පෙළෝ. ඒ පෙරලෙනකොටම හම්බෙච්ච සූත්‍රේ ඒකට හේතුව තියෙනවා. මොකද්ද හේතුව කියලා. එතකොට ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා දියුණු වෙන්න බැරි හේතුව. හිතේ සැනසෙල්ලක් නැති වෙන්න හේතුව. කරන වැඩේ හරියන්නේ නැති වෙන්න හේතුව. කොච්චර හොඳ කළත් හිතට සැනසීමක් එන්නේ නැති වෙන්න හේතුව තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව කියවලා බලනකොට හොඳටම තේරුණා මේක තමයි හේතු. ඊළඟට විශේෂයෙන් මේ දහම් පරයය අනේ මේ අහිංසක මිනිස්සු දැනගන්නවා නම් කොයිතරම් හොඳද කියලා හිතුණා. ඉතින් ඒ නිසා ඒක මොල් කරගෙන අද මේ දරුවන්ට මේ ධර්ම දේශනාව අහන්න ලැබෙනවා. හොඳට සවන් යොමු කරගෙන අහන්න. ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දුවේ පුතේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියන කාරණාව. ඔයාලා මේ මනුස්ස ජීවිතය ගැන කොහොම හිතාගෙන ඉන්නවද දන්නේ. නමුත් ඔයාලා ධර්ම දේශනා වලින් අහපු උපමාව නිතර සිහි කරන්න කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියන එක. ඔයාලට ඒ වගේ උප්පත්තියක් ලැබිලා තියෙනවා. හැබැයි දුවේ පුතේ මේක වරද්දාගෙන උඹලා ආයෙ නිරේට වැටුනොත් ආයෙ මිනිසෙක් වෙනවා කියන එක කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ. මේක වරද්දාගෙන ආයෙ තිරිසනෙක් එහෙම වුණොත් කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ආයෙ මිනිසෙක් වෙන්න ඔයාලා. මේ ජීවිතේ වරද්දාගෙන ආය පෙරේතෙක් භූතෙක් වුණොත් එහෙම ආය මිනිස්සෙක් වෙන්නේ කනකැස් බෑව වියසුදුරෙන් අහස බලනවා වගේ. ඔයාලා අහලා තියෙන බණ නැවතත් සිහි කරන්න. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ නියසිලට පස්පිඩක් කරන් දේශනා කළා. පින්වත් මහණෙනි මේ මැරෙන මිනිස්සුන්ගෙන් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් මැරිලා ආය මිනිස්සෙක් හෝ දෙවියෙක් වෙන්න. මේ මැරෙන මිනිස්සුන්ගේ මහ පොළොව වගේ ප්‍රමාණයක් මැරුණට පස්සේ නරක තිරිසන් ප්‍රේත
අපාය විනිපාතේ උපදිනවා කියලා වදාලා. ඔයාලා මේ බණ අහලා තියෙනවා. එතකොට නියසිලට ගත්ත පස් පිටයි මහ පොළොවේ පස් ටිකයි ගන්නකොට 100ට මෙච්චරක් භාග්‍යවතුන් වහන්සේ තරම් ගණිතය දන්න වෙන කෙනෙක් නෑනේ. දවසක් බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක මෙහෙම කතා කරගෙන ඉන්න ගම ඒ ෂණේම මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් බත් වේල් කොච්චර කනවද, කොච්චර බත් පිටවල් කනවද, කොච්චර අඬනවද, කොච්චර නිදා ගන්නවද, ඒ ඔක්කොම ටික තප්පරයට දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මා සම්බුදු කෙනෙක් විදිහට මං ඔයාලා කන කෑම වේල් ගාන පවා කිව්වා කියලා. ආය මොනවද අහනවා බුදු කෙනෙක් ඔයාලට දේශනා කරන්න ඕන. ඒ නිසා මේ ධර්මයේ හම්බෙච්ච වෙලාවේ ප්‍රමාද වෙන්න එපා කියලා කියනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ තරම් ගණිතය දන්න කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. එහෙව් බුදුරජාණන් වහන්සේ 100න් පංගුවක්, 1000න් පංගුවක්, ලක්ෂයෙන් පංගුවක් කියලා වදාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් මැරිලා මැරෙන මිනිස්සුන්ගෙන් ආය දෙවියෙක් හෝ මිනිසෙක් වෙන එකට උපමාව ගත්තේ මහ පොළොවයි නේසිලට ගත්ත පස්පිඩයි. දුවේ පුතේ ඔයාලා දන්නවා දැන් මනුස්ස ලෝකේ මිනිස්සු සංගණනය අනුව කෝටි 800ක් ඉන්නවා. ඒතර කෝටි 800 නම් මහ පොළොව නේසිල කියන්නේ කොච්චරද? කොච්චරද ඒතර ඒ චුට්ට? එහෙනම් එච්චර චුට්ටයි නම් යන්නේ. මේ සමාජයේ ළමයිට වඩා ඔයාලගේ වෙනසක් තියෙන්න ඕන මේ නේසිලට ආපු අයගේ. ඉස්කෝලේ ළමයිට වඩා ඔයාගේ වෙනසක් තියෙන්න ඕන ඔයා නේසිලට ඇවිල්ලා නම්. මොකේද වෙනස? රූපේ නෙවෙයි, කටහඬේ නෙවෙයි, හැසිරීමේ නෙවෙයි, ඉවසීමේ, කරුණාවේ, මෛත්‍රියේ, සීලේ, ඉන්ද්‍රිය දමනේ, හැඟීම් පාලනය කිරීමේ වෙනසක් තියෙන්න ඕන අනිත් අයට වඩා. එච්චර විතරක් නෙවෙයි මේ බණහන් ආපු මේ ධම්සභා මණ්ඩපේ ඉන්න ඔයාලගෙනොත් මේ ඉන්න අනිත් අයට වැඩි වෙනසක් ඔයාගේ තියෙන්න ඕන. ඉවසීමක්, දමනයක්, සංවරයක්, ඉන්ද්‍රිය පාලනයක්. එතකොට නන්නේ සිලටෙයි. එතකොට නන්නේ සිලටෙයි. සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා නිරේ ගියොත් එහෙම අර මහ පොළොව වගේ ප්‍රමාණයක් නිරේ ගිහිල්ලා ඒකේ අවුරුදු කෝටි ගණන් දුක් විඳලා චුත වෙන නිරිසත්තුන්ගෙන් නීසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් ආය මිනිසෙක් වෙන්නේ මහ පොළොව වගේ ප්‍රමාණයක් ආය නිරේටම යනවා. තිරිසන්නුන්ගේ මැරෙන අයගේ නීසිලට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් ආය මිනිසෙන් අතරට එන්නේ මහ පොළොව වගේ ප්‍රමාණයක් ආය තිරිසන් වෙනවා. පෙරේතයන්ගෙන් මැරෙන අයගේ නීසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් ආය මිනිස්සු වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් ආය සතර අපායටම යනවා. එතකොට මේ මනුස්ස ලෝකයේ කියන එක කොච්චර දුර්ලභයිද? ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ ඔයාලා ආවා තමයි වැට උඩට. ඔයාලා ලොකු ප්‍රපාතයකින් කන්දක් මුදුනට ඇවිල්ලා ඉන්නවා. හැබැයි මේ පැත්තේ ප්‍රපාතේ. දැන් මුදුනේ ඉන්නේ දැන්. දැන් මුදුනේ ඉන්නේ. සුගති යානෙට නැගගත්තේ නැත්නම් අඩිය තියන්න තියෙන්නේ ප්‍රපාතේටමයි. කුමක්ද සුගති යානේ? ශ්‍රද්ධාවයි. අර ගැටේ ඉන්න කෙනා ශ්‍රද්ධාව කියන යානෙට නැංගොත්, සීලය කියන යානෙට නැංගොත්, නිතර ධර්ම ශ්‍රවණය කරනවා කියන බහුසුත භවයේ යානෙට නැංගොත්, දන් දීම නැමැති යානෙට නැංගොත්, ප්‍රඥාව කියන යානෙට නැංගොත් ප්‍රපාතෙන් උඩට එන්න පුළුවන්. දැන් ඉන්නේ යානාවක් ඇතුවද නැතුවද කියලා බලන්න. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන සීක බල Taman තුල තියෙනවද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගැටෙන් උඩට අඩියක් තියන්න ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් ඇති කිව්වා. සද්ධා මත්තම්මයි ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන ඔයාලට තියෙනවද කියලා ඔයාලා බලන්න. ඔයාලා කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා නම් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා නම් ඒ කෙල්ලට ඔයාලට තියෙන ආදරය. ඒතකොට ඒ කෙල්ල කෑම කනකොට බොනකොට යනකොට එනකොට නිදා ගන්නකොට ඇවිදිනකොට තවත් ගෑනු ළමයෙක් දකින්නකොට තවත් පිරිමි ළමයෙක් දකින්නකොට එයාව මතක් වෙනවා නම් දවසට 10 වතාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔයාලට දවසට කී ගමනක් මතක් වෙනවද කියලා බලන්න. නවදොරකින් අසූචි වැగిරෙන, රාගයෙන් පිච්චෙන, ද්වේෂයෙන් පිච්චෙන, මෝහයෙන් පිච්චෙන,
දෙමව්පියන්ගෙන් බැනුම් අහන, ගුරුවරුන්ගෙන් බැනුම් අහන, ඒ වාගේ අණ්ඩපාල කොල්ලෙක් කෙල්ලෙකුත් දහස් වතාවක් හිතන මතක් වෙනවා නම් රාග දේශ මොහ දුරු කරපු ලෞතර බුදුරජාණන් වහන්සේට ඔයාලගේ හිතේ කොච්චර ඉඩක් තියෙනවද කියලා බලන්න. ඔයාලට සුගතියට යන ඥාණයට ඔයාලා නැඟලද කියලා බලන්න. ඉතින් තරුණ කාලේම ලෞතර බුදුරජාණන් වහන්සේට හිතේ සෙනෙහස හටගන නම් ආදරේ හටගන නම් බුදු කෙනෙක් ගැන පුදුම විදිහට හිත පිහිටලා නම් ඒ දුවට බය වෙන්න මොකද්ද තියෙන්නේ? ඒ පුතාට බය වෙන්න මොකද්ද තියෙන්නේ? නිසා ඔය වාගේ ගැට්ටක අනතුරේ ගැට්ටක මේ ඉන්නේ. ආය මිනිසෙක් උනත් දුවේ පුතේ මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයයි මේ. කොල්ලෝ ටිකක් එකතු වෙලා, කෙල්ලෝ ටිකක් එකතු වෙලා ලෞතර බුදු කෙනෙක්ගේ ධර්මය අහන අවසාන යුගයයි මේ. අවසාන යුගයයි. නිකන් කියනවා නෙවෙයි මේක. ඒ නිසා පින්වත් දුවේ පුතේ මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න ඔයාලගේ හිතේ තියෙන කැමැත්ත වමනාව තවත් වැඩි කරගන්න ඕන. හරි. එතකොට අද මම මේ කියලා දෙන ධර්ම දේශනාව මේ සාපයක් වැදෙන එක ගැන. ඒක දියුණුව කරන වැඩ හරියන්න, දියුණු වෙන්න, සැනසෙල්ලේ ඉන්න, පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ඉන්න උපකාරී වෙනවා. ඒක ලෞකික වශයෙන්. ලෝකෝත්තර වශයෙන් හේතු වෙන එක තමයි මේ බණ කිව්වට මේ මිනිසුන්ට ඒව ඇහෙන්නේ හරියට. ඕන තරම් සාක්ෂි තියෙනවා. මේ අද කියන බණත් මිනිසුන්ට කොයි විදිහට ඇහෙයිද මන්දා. ඒක හිතේ තියෙන විදිහටයි ඇහෙන්නේ. විශ්වාසයි මේකෙන් සුළු පිරිසකට තමයි මං කියන දේ හරියටම තේරෙන්නේ. අනිත් අය ඕක වෙන්නම පැත්තකට කරකව ගන්නවා. එතකොට කියන බණ හරියට ඇහෙන්නේ නැති වෙන්න හේතුවත් බණ අහන වෙලාවට හිතට එන සැනසෙල්ල, වීරිය, සංසිඳීම බණ අහලා ඉවරුණාට පස්සේ නැති වෙන්නත් හේතුවක් විදිහට මා දකිනවා සාපේ. ඒතර මේ අද සාපේ ගැන දහම් දේශනාව විස්තර කරද්දී ඔයාලා මේ සාපෙන් බේරුණොත් එහෙම ප්‍රශ්නෙත් තියෙනවා, මේ දේශනාවේ උත්තරෙත් තියෙනවා. මේ සාපෙන් බේරුණොත් එහෙම තියෙන වටිනාකම තමයි හොඳට ධර්මයේ හිතට යනවා. හොඳට ධර්මයේ හිතට යනවා. ඒ නිසා පින්වතුනි, පින්වත් දුවේ පුතේ, ඔයාලගේ ජීවිතය ගැන අපිට දැනුමක් නැතුව නොවේ. මිනිස්සු ප්‍රශ්න වලින් පිච්චි ඉන්න බව අපි නොදන්නවා නෙවෙයි. මිනිසුන්ට කරදර එක පිට එක එන බව අපි නොදන්නවා නෙවෙයි. ඒ නිසා ඔයාලා ගැන අනුකම්පාවෙන්ම, කරුණාවෙන්ම අනේ මේ මිනිසුන්ගේ හිතවල දුක්ගිනි නෙවේවා කියලා. මේ දරුවන්න නම් සාපයක් වදින්න එපා කියන කරුණාවෙන්මයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා සවන් යොමු කරගෙන මේ ධර්මය අහන්න. මේ ධර්ම දේශනාව සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශාලා මහනුවර මහ වනයේදී. ලෞතර බුදුරජාණන් වහන්සේ මහ වනයේ වැඩ ඉද්දී ලෙච්ඡවි කුමාරවරු, වජ්ජී රටේ ලෙච්ඡවි කුමාරවරු දඩයමේ ආවා ඒ කැලේට. ওই ලෙච්ඡවි කුමාරවරු දඩයම් බල්ලෝ අල්ලගෙන, ඒ බල්ලෝ ටිකත් රංචුව පන්නගෙන, දුනු ඊතල අමෝරාගෙන මහවනීට ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වනේ වැඩ හිටියා. ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ මහ වනේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම්ම අර කොල්ලෝ ටික නතර වුණා. ගොඩාක් කොල්ලෝ රංචුවක් ගියේ දඩේම. ඒ කොල්ලෝ ටික බල්ලෝ ටික ගැට ගැහුවා එක තැනක. ඒ බල්ලන් මෙහෙම අසුර සැනින් එකතු කරන්න පුළුවන්, අසුර සැනින් යවන්න පුළුවන්. පුහුණු කරපු දඩයන් බල්ලෝ. මෙහෙම අසුර ගහපු ගමන් බල්ලෝ ටික ඔක්කොම පඳුරට ගිහිල්ලා බඩ තියාගත්තා. එකෙක්වත් ඔලුව උස්සන්නේ නැහැ. දුනු ඊතල බිම තිබ්බා. ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. මහා වනයේක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් ඒ බුදුරජාණන් වහන්සේගේ ලස්සන
ඒ දැක්ක ගමන්ම ඒ කෙනෙක් නතර වෙන එක පින්වත් දුවේ පුතේ මට වචනයකින් කියන්න බෑ. මං උදාහරණයක් කියන්නම්. සිද්ධාර්ථ මහ බෝධිසත්වයෝ විවාහ කරගත්තේ යසෝදරා. මේ මිහිමඩලේ එවකට හිටපු ලස්සනම කාන්තාව කුමරිය කවුද? යසෝදරා. ඒ යසෝදරාව ගැන විස්තර කරන්නේ යසෝදරාගේ රූපය මනුෂ්‍ය ස්වභාව ඉක්මවගේ එකක් කියනවා. මිනිස්සුන්ගේ ලස්සනක් ඉක්මවා ගිහිල්ලා. මිනිස්සුන්ට හිතන්න බෑ මේ මිනිස්සෙක්ද කියලා. එච්චර යසෝදරා ලස්සනයි. හැබැයි ඒ යසෝදරාගේ ලස්සන දේව ස්වභාවයට ලං වෙලා නැහැ කියනවා. ඒ කියන්නේ එච්චර ලස්සන වුණත් යසෝදරා දිව්‍යාංගනාවක් තරම් ලස්සනයි. ඒ දිව්‍ය ලෝකේ ලස්සන වෙනම එකක්. කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මිනිස්සෙක් ළඟ තනි කර රන්රුවක් තිබ්බොත් මනාව ඔප්පමට්ටම් කරපො මිනිසයාට වැඩිය බබලන්නේ රන්රුව. ඒ වගේ යසෝදරාවත් දෙවියන් ළඟ තිබ්බට පස්සේ දිව්‍යාංගනාව ළඟ දෙවියෝ බබලනවා. එච්චර දෙවියෝ ලස්සනයි. ඒ දෙවියන් අතර බ්‍රහ්මියෙක් හිටගත්තොත් එහෙම අර මිනිස්සෙක් ළඟ දෙවියෙක් හිටියා වගේ බ්‍රහ්මයන් ලස්සනයි දෙවියන්ට වඩා. මුළු දිව්‍ය ලෝක 6ෙම බ්‍රහ්මයේ තරම් ලස්සන කෙනෙක් නැහැ. එවැනි බ්‍රහ්මයෝ කෝටි ගණනක් එකතු වුණා. එතන මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටියොත් කවුද වැඩිපුරම ලස්සන? බුදුරජාණන් වහන්සේ. එහෙව් බුදුරජාණන් වහන්සේ මිනිස්සු අතර ඉඳින් කොහොමද ඉන්නේ ඇතිද? ඒකයි එදා ලෙච්චවි කුමාරවරු 500ක් මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසුන්ට දෙවියෝ දැකලා නැත්තම් ලෙච්චවි කුමාරවරු දිහා බලන්න කිව්වා. මිනිස්සු අතර ඉන්න දෙවිවරු වගේ පිරිසක් කිව්වා ලස්සන අතින් ලෙච්චවි කුමාරවරු. එතකොට ලෝකේ ප්‍රසිද්ධයි. නානා වර්ණෙන් පළඳගත්තේ ලෙච්චවින් අතිශයින් ලස්සනයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෙච්චවින් පිරිවරාගෙන ඉදින් කුමාරවරු බුදුරජාණන් වහන්සේම ලස්සනයි. පිටිපස්සෙන් හිටියා පිංගියානේ කියලා. බ්‍රාහ්මණේ ඒ බ්‍රාහ්මණයා කියනවා බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෙච්චවින් අතර ඉදින් බුදුරජාණන් වහන්සේන් බබලනවා. හරියට පදුමන් යතා කෝක නන්දන් සුගන්ධං පාතෝ සියා පුල්ල මවීත ගන්ධක් අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන් තලික්කී කියලා. උදයට පිපිලා ඒ මොහොතේම සුවඳ හමන නෙළුම් මලට කියනවා කෝකනන්ද මල කියලා. කෝකනන්ද ඒ වෙලාවෙම පිපිලා සුවඳ හමන නෙළුම් මල. බුදුරජාණන් වහන්සේ ඒ වගේ වලාකුළු නැති අහසේ හිරු මඩල වගේ. බුදුරජාණන් වහන්සේගේ මුළු ශරීරයෙන්ම රැස් විහිදෙනවා. ඒකට කියනවා අංගී රස කියලා. සිල් සමාධි ගුණ නුවණින් තුන් ලෝකේටම බැබලි මහවණී වෘක්ෂෙවෙනි හිටපු බුදුරජාණන් වහන්සේව දැකලා අර ලෙච්චවි කුමාරවරු අර දඩයම් බල්ලු පැත්තකට යවලා දුනුයි තල පැත්තක තියලා බුදුරජාණන් වහන්සේට මෙහෙම වැඳගෙන හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ භාවනාවෙන්. එතකොට මහානාම කියන ලෙච්චවි රජුරෝ කැලේ මේ ව්‍යායාමයේ පිණිස ඇවිදිද්දි දැක්ක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අර ලෙච්චවි කුමාරවරු ටික ඉඳගෙන ඉන්නවා වැඳගෙන. මේ මහානාම රජුරවන්ට පුදුම හිතුණා. අපේ අම්මේ මේක පුදුමයක් නෙව කියලා. ඊට පස්සේ මහානාම බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙලා බුදුරජාණන් වහන්සේට වැඳලා මේ ලෙච්චවි කුමාරවරුන්ට නම් දිනුවක්මයි සැනසෙල්ලක්මයි මුන්ට නම් අනාගතේ වරදින්නේ නැහැ කියලා ප්‍රකාශයක් කළා. එසැනින්ම බුදුරජාණන් වහන්සේ net විවර කළා. අපේ බුදුරජාණන් වහන්සේගේ net සංගල විවර කිරීමේ ඉරිදියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා දවස් 7ක් භාවනාවෙන් ඉඳලා ඇස්සරිය කියන්නකෝ. ඒ ඇස්සරිය සැනින් දවස් 7ේම මොනවද උනේ කියලා දන්නවා. ඒතර දැනුත් භාවනාවෙන් ඇස්සරිනකොට මෙතන මොනවද උනේ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ මහානාමගෙන් අහනවා මහානාම මේ ලෙච්චවි කුමාරවරුන්ට මේ ඊලන්දාරින්ට යහපතක් කියලා ඔබ කිව්වේ ඇයි?
ස්වාමීනි මට හරි පුදුමයි මේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ කුමාරවරු ටික වැඳගෙන ඉන්න එක. මොන් හරි නොසන්ඩාල කොල්ලෝ ටිකක් කියුවා. මොන් හරියට අනිත් අයට කරදර කරනවා කියුවා. මිනිස්සු ගෙන්ගෙට ගමින් ගමට කෑම බීම අරන් යද්දි මේ කොල්ලෝ ටික ඉන්න තැනින් ගියොත් ඒ කෑම උදුරලා ගන්නවා කියුවා. පාරේ කෙල්ලෝ යනකොට පිටිපස්සෙන් ගිහිල්ලා පස්සට පයින් ගහනවා. එච්චර විසේ කිව්වා මොන්ද. එහෙම මේ දඩබ්බර කොල්ලෝ ටික මේ බුදුරජාණන් වහන්සේ ළඟ මෙහිම වැඳගෙන ඉන්නකොට මට හරි පුදුමයි. මට හිතුණා මොන්ට නම් ආය වර්ධන එකක් නැහැ කියලා. මොන්ට නම් හරියයි දියුණු වෙයි කියලා මට හිතුණා. ඉතින් ওই මහානාම මේ ලිච්ඡවි රජුරවන්ට හිතෙච්ච සිටිවිල්ල මේ අම්මලාටත් මේ තාත්තලාටත් හිතෙන්න ඕන. නැත්තම් මේ අම්මලා තාත්තලා සිල් ගන්න ඇවිල්ලා ඉන්නකොට ඔන්න සමහරවිට කොල්ලෙක් එනවා පන්සලට. එතකොට මේ අම්මලා කල්පනා කරනවා අන්න අරක ඇවිල්ලා. ඕකා නිසයි මේ ගමට මේ නැස්පැත්තිය උනේ. ඒකත් ඇවිල්ලා පන්සලට. අන්න අරකි සිල් ගන්න ඇවිල්ලා. කියලා මොකද්දෝ මෙන්න මේක ඇතුලේ විසක් වැඩ කරනවා මේ සිල් ගත්ත ඇත්තන්ගෙත්. අර පන්සලට අසපුවට බණමඩුවට එන ළමයි හෝ මිනිස්සු හෝ දැකලා හිතන්න ඕනන්නේ මේ මිනිස්සු ගමේ කොච්චර නරකට හිටියත් අනේ පන්සලකට හරි මුන් ආවනේව කියනවා. පන්සලකට හරි ආවනේ කියලා හිතන්න ඕන. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ සාපේ සහ දියුණුව ගැන දේශනාව වදාළේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහානාම මේ ළමයිට නැත්තම් මේ ඕනම කෙනෙකුට යම්කිසි ගෘහපතියෙක් හෝ රජෙක් හෝ ඇමතියෙක් හෝ සෙන්පතියෙක් හෝ ගෙදර ගෘහමූලිකයෙක් හෝ ළමයෙක් හෝ තරුණයෙක් හෝ කවුරු හරි කෙනෙකුට මෙන්න මේ ආශිර්වාද පහ තියෙනවා නම් එයාට දියුණුවක්මයි තියෙන්නේ. එයාට සැනසෙල්ලේ ඉන්න පුළුවන්. එයාට යහපතක්ම සිද්ධ වෙනවා කියලා. මොකද්ද මහානාමේ ප්‍රධාන කාරණා පහ? මේ කරුණෙහිලා මහානාම ගෘහපති පුත්‍රයා දැහැමින් සෙමින් තමන්ගේ මව්ට උපස්ථාන කරනවා. පියාට උපස්ථාන කරනවා. අම්මා තාත්තට උපස්ථාන කරනවා. එතකොට අර අම්මයි තාත්තයි කල්පනා කරනවා අනේ මේ ළමයි මට අපේ හිත රිද්දන්නේ අපිට වද දෙන්නේ අපිට පුළුවන් තරම් උපස්ථාන කරනවා. අනේ මොණ්ඩ කරදරයක් නම් වෙන්න එපා කියලා. අනේ මෙයාට කවදාවත් වරදින්න නම් එපා මොන් දියුණු වෙන්න ඕන කියලා අම්මගේ තාත්තගේ හදවතින්ම මේ වචන ටික එළියට එනවා. බුදුරජාන් වහන්සේ වදාලා එයාගේ දියුණුවට විශේෂයෙන් ඒ කාරණේ බලපානවා කියලා.